මම සිලෙක්ටර්ස්ත් එක්ක කතා බහෙන් පස්සේ තව මාස 6ක් තියෙනවා 2020 World Cup එකට. ඉතින් මම try එකක් දෙනවා මගේ body එකේ demands වලට සහ මගේ performance මට කරගන්න පුළුවන් නම් මම T20 World Cup එකෙන් මට retire වෙන්න පුළුවන් නම් white ball එක. මොකද මේ ලංකාවේ සහ ඉන්දියාවේ ගහන්නේ. ඉතින් ලංකාවේදී අපිට World Cup එකක් දිනා ගන්න අවස්ථාවක් තියෙනවා නම් ඒකට දායකත්වයක් දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊළඟ මාස 6 මම පුළුවන් තරම් මගේ ෆිට්නස් එක තවත් ඉම්ප්‍රූව් කරගන්න බලනවා. බැටිං බෝලිං ෆීල්ඩින් තුනෙන් වාර්තා ගණනාවක් අපට ඉදිරි කරලා යන ඔබගේ අනාගතයේදී ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ප්ලේ කෙනෙක් විදිහට අමතක නොවන ඉනිමක් පිළිබඳව ඇහුවොත් ඔබ මොකක්ද කියන්නේ? මම ප්‍රථමයෙන්ම සිංහලෙන් පටන් ගන්න ඉස්සෙල්ලා මම ඉංග්‍රීසියෙන් කියපු දේම රිපීට් කරන්න. බොහොම මට හුඟක් දෙනෙක් ඉන්නවා ස්තුතිවන්ත වෙන්න. ඉතින් පළමුවෙන්ම මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මගේ ඉන්ජරිස් එක්ක තිබුණු ඒ අරගලය. ඉන්ජරිස් සෑහෙන්න මට තිබුණා. නමුත් මට ටෙස්ට් තරග 30ක් ලබා ගන්න ඒ ඔහුගේ බ්ලෙසිං එක මට ලබා දුන්නේ ගැන මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ දෙමාපියන්ට ඒගොල්ලන් ඒ කරපු සැක්‍රිෆයිස් එකට ඒ වගේ මගේ අයියා නංගිය වගේ මගේ බිරිඳ සහ ළමයින් හැමදෙස්සෙම සැක්‍රිෆයිස් කරනවා. මොකද මම කොහෙලා ගෙදර නැහැ. පහුගිය අවුරුදු 10 ගත්තත් හුඟක් දුරට ගෙදර නැහැ. ඉතින් ඒ කරන සැක්‍රිෆයිස් එකම ඇති ඒගොල්ලන්ට මම ස්තුතිවන්ත වෙන්න. ඒ වගේ මගේ ළඟම මිතුරන් මාත් එක්ක හැමදෙස්සෙම හිටපු කට්ටිය හැම දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. දුකේදීත් සැපේදීත්. ඒ වගේම මගේ පාසල සාන්ත ජෝසප් විද්‍යාලය මට ලබා දුන්නේ අධ්‍යාපනයට සහ ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න ලබා දුන්න අවස්ථාවලට මම ස්තුතිවන්ත වෙනවා. ඒ මගේ සියලුම පුහුණුකරුවන්ට හිටපු සහ දැන් ඉන්න ෆාදර් රෙක්ටර්ස්ලාට ඒ වගේම මගේ ගුරුවරයන්ට ඒ සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කෝල්ස් ක්‍රීඩා සමාජය මම ඉස්කෝලෙන් පස්සේ ක්‍රීඩා කරේ කෝල්ස් දැන් වෙනකම් මම කෝල්ස් එකේ අවුරුදු 20කට පමණ කාලයක් ක්‍රීඩා කරනවා. ඉතින් මම ඒගොල්ලන් ලබා දීපු සහායකට ස්තුතිවන්ත වෙනවා. මගේ කැරියර් එක ගැන හැරලා බැලුවොත් මම හිතන්නේ සෑහෙන තරඟ ප්‍රමාණයක් තියෙනවා. මම හිතන්නේ හොඳට කරපු සෑම අවස්ථාවකදීම අපි ක්‍රීඩකයන් වශයෙන් අපි හොඳට කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒ තරඟ අතරින් ඉස්මතු වෙච්ච තරඟ කිහිපයක් තියෙනවා. මම හිතන්නේ 2010 ඔස්ට්‍රේලියානු කණ්ඩායමත් එක්ක අපි මෙල්බර්න් හිදී ලබාගත් ජයග්‍රහණය. ඒ වගේම ඔබ කලින් කිව්වා වගේ 2014 දී අපි එංගලන්තයේ සමග පළවෙනි වරට ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කිරීම පිළිබඳව සහ 2016 දී මෙහි ඔස්ට්‍රේලියානු සමග 3-0ක් ජයග්‍රහණය කිරීම මම හිතන්නේ මගේ කැරියර් එකේ ඒ වගේම වර්ල්ඩ් කප් එක අමතක කරන්න බෑ. වර්ල්ඩ් කප් එක කියන්නේ අපි හැමෝගෙම ඩ්‍රීම් එකක්. වර්ල්ඩ් කප් එක 2014 ඒෂියා කප් එක අපි දෙන්න. ඉතින් අපි සෑහෙන තරඟ ප්‍රමාණයක් ජයග්‍රහණය කරා. ඉතින් ඒ කණ්ඩායම් වල රැඳී සිටීම පිළිබඳව මම බොහොමත්ම සන්තෝෂයෙන්පත් වෙනවා. ඇන්ජලෝ වසර 16ක් යන ලොකු කාලයක් ඔබ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ ඔබ ක්‍රීඩා කරා මුරලි සනත් ඒ වගේ දැවැන්ත චරිතත් එක්ක. නමුත් ඔබෙන් පසුව ඉස්සරහට එන ක්‍රීඩකිනුත් මේ වගේ දැවැන්ත චරිත බවට පත් වෙන්නට ඕනේ. කොහොමද ඇත්තටම මේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ක්‍රීඩාවට ආවට පස්සේ ඒ චරිතයක් විදිහට බිල්ඩ් අප් වෙන්න මොන වගේ කැපකිරීමද කරන්න ඕනේ? ඔව් මම හිතන්නේ අනිවාර්යයෙන්ම ඉදිරියේදී දැවැන්ත චරිත ඉස්සරහට එනවා. මොකද මේ අපිට කොයිම අවස්ථාවකදී කියන්න බෑ අපි රිප්ලේස් කරන්න කවුරුත් ඉස්සරහට නැහැ කියලා. අපිට ඉතාමත්ම හොඳ නවක ක්‍රීඩකයන් ඉන්නවා. ඒගොල්ලන්ට හරි ඒ මාර්ගය ලබා දුන්නොත් මම හිතන්නේ ඉතාමත්ම හොඳට ඒගොල්ලන් ක්‍රීඩා කරා ඉදිරියේදී. ඉතින් කැපකිරීම කියන එක මම හිතන්නේ සෑම ක්‍රීඩකයෙක්ම කරන දෙයක්. හැමදාම අපි උදේ ඉඳන් මේ මැචස් මේ තරඟවල පේන දේ නෙමෙයි අපි මේ තරඟවලට ඒ ප්‍රිපෙයාර් වෙන්න අපි සෑහෙන දේවල් කරනවා. ඒක මම කෙතරාමේ ඉන්න සියලුම දෙනාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මේ හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකේ තිරෙන් පිටිපස සෑහෙන දෙනෙක් මේ අපිට උදව් කරනවා. මේ මෙතනට ඇවිල්ලා මේ වැනි පර්ෆෝමන්ස් ලබා දෙන්න. ඉතින් ඒ කෙතරාමේ අපේ හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකේ සියලුම පුහුණුකරුවන්ට ඒ වගේම එතන ඉන්න ෆිසියෝස්ලා ට්‍රේනර්ස්ලා
මසාජ් කරන අය හැම දෙනාම උදේ දවල් රැය කියලා බලන්නේ නැතුව අපිට උදව් කරන මේ සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි. ඒගොල්ලන්ගේ ඒ කරන කැපකිරීමට. ඉතින් ඒ වගේම තමයි ක්‍රීඩකයන්ගොත් සෑහෙන කැපකිරීමක් කළ යුතුයි. ඒගොල්ලන්ගේ ෆිට්නස් එක මේන්ටේන් කරන්න. මොකද දැන් කාලේ ෆිට්නස් එක හුඟක්ම ඉම්පෝටන්ට්. මොකද ගහන තරඟ ප්‍රමාණයත් වැඩි. දැන් තියෙන ගේම් එකත් තව පොඩ්ඩක් ෆාස්ට් වෙලා තියෙනවා. ඉතින් යන්න යන්න අපි හුඟක් ෆිට් වෙලා ඉන්න ඕනේ. consistently පුහුණු වීම කරන්න සහ consistently matches ගහන්න injured වෙන්නේ නැතුව. ඉතින් ඒකටම ලොකු කැපකිරීමක් කරන්න තියෙනවා. ඉතින් දැන් ඉන්න හුඟක් මහන්සි වෙනවා. මම දැකලා තියෙනවා. ඉතින් මම ඒගොල්ලන්ට සුබ පතනවා ඉදිරියේදී හොඳින් කරගෙන යන්න කියලා. අපව හැරලා බලනකොට කැප්ටන්ස් එක ඒ වෙලාවේ කැප්ටන්ස් එක අතහැරීම සම්බන්ධයෙන් ඔයාලට දැන් මොනවද හිතෙන්නේ? නෑ මම හිතන්නේ මම 2018 දී කැප්ටන් කමින් අයින් වුණේ ඉස්සෙල්ලාම අපි සිම්බාබ්වෙට තරදුන මොහොතේදී. මම හිතනවා අපිට හුඟක්ම අපි කණ්ඩායමක් විදියට පල්ලෙහාට ගිය අවස්ථාවක්. ඉතින් මගේ ඒකට හුඟක් කනගාටු වුණා. ඉතින් මට හිතුණා මම බ්ලේම් මේ ගන්න ඕනේ කියලා ඒ වෙලාවේදී. ඒකයි මම අතහැරලා ගියේ. ඊට පස්සේ ආයේ මට අවුරුද්දක් වැනි කාලයක් නායකත්වය ලබා ගන්න කියලා ඊට පස්සේ ඉල්ලීමක් කරා. නමුත් ඒ සෑම අවස්ථාවකම මම ඒකයි කිව්වේ කලින්ුත් මම ඒ 2008 ඉඳන් දකින්න ඕන හැම දෙයක්ම දැකලා තින්නේ කියලා මේ දැන් වෙනකන් මගේ කැරියර් එකේ හුඟක් challenges ආවා. ඒවට මම මුහුණ දුන්නා. ඒ වගේම ඒ කියන්නේ on and off the field challenges ආවා, injuries ආවා. ඒ හැම දෙයකටම මම මුහුණ දුන්නා. මම හිතනවා මම හැමතිස්සෙම හරි දේ කරන්න උත්සාහ කරා කියලා. ඒත් එක්කම අපි ක්‍රීඩකයන් විදිහට අපි ගන්න තීරණ සමහරවිට වරදිනවා, සමහරවිට නායකයන් විදිහට ගන්න තීරණ වරදිනවා. ඉතින් මේක ක්‍රීඩාවක් හින්දා. නමුත් පස්සට හැරිලා බලනකොට මම සන්තෝෂ වෙනවා. මම හැම අවස්ථාවකදීම මගේ හිතට එකගව මම තීරණ ගත්තා කියලා. ඒ වගේම කණ්ඩායම වෙනුවෙන් මම 100% ලබා දුන්නා කියලා. ශාස කරනවාද මේ දැන් වත්මන් ටෙස්ට් කණ්ඩායම තුළ තියෙන තත්ත්වය රැගෙන යන්න පුළුවන් මට්ටමේ නවක ක්‍රීඩකයන් පිරිසක් මේ සර්කිට් එක ඇතුළේ ඉන්නවා කියලා? අනිවාර්යෙන්ම ඉන්නවා. මම හිතන්නේ නවක ක්‍රීඩකයන් රසක් ඉන්නවා. ලහිරු උදාර, පවන් රත්නායක, ඒ වගේම පසිදු සූර්ය බණ්ඩාර ඉතාමත්ම හොඳ ප්ලේයර්ස්ලා ඒ ටීම් එකේ ඩොමෙස්ටික් එකේ ගොඩක් පර්ෆෝම් කරලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔවුන් ලෑස්ති දැන් ක්‍රීඩා කරන්න. ඉතින් මමත් සන්තෝෂ වෙනවා මම එකක් ගහලා යන එකෙන් ඊළඟ එක්කෙනාට එක අවස්ථාවක් ලැබෙයි කියලා ලැබෙන එක ගැන. මොකද තව අවුරුද්දකින් තමයි ඊළඟ ටෙස්ට් මැච් එක තියෙන්නේ. ඉතින් ඒක තමයි විශේෂ හේතුව මම පළවෙනි එක ගහලා අයින් වෙන්නත් සිලෙක්ටර්ස්ලත් එක්ක මම ඒ කතාව මේ නැති වුණා. ඉතින් ඒක තමයි මම දැන් මේ අවස්ථාව ලබා දෙන්න ඕන ඉන්න තමයි මම පළවෙනි එක ගහලා යන්නේ. මම විශ්වාස කරනවා ඉදිරියට අනිවාර්යෙන්ම මේ සියලුම දෙනාම ලංකාවේ කොඩිය නංවගෙන යයි කියලා.